එනවද මාත් එක්ක පළවෙනිදට රුලන් පොල් ටොපි හදන්න. එහෙනම් මුලින්ම රුලන් කෑම් 250ක් අරගෙන හොඳට රන්වන් පාට වෙනකන් හොඳ සුවඳක් හමනකන් බැද ගන්න ඕනි කබලේ. අපේ රුලන් ටික වෙලිකෙට වගේ වෙන් වශයෙන් ආවයින් පස්සේ අපිට පුළුවන් ලිපෙන් බාගෙන මේ වගේ වෙනම භාජනයකට දාගන්න. ඊළඟට ඔයගොල්ලෝ හේනියට කාගත්තු පොල් බෑයක් තමයි මේ විදියට කපලේ දාගෙන පොඩ්ඩක් රත් කරගන්න ඕනේ පොල් වල තෙතමනේ අයින් වෙනකන්. ඊළඟට කචුමති කිහිපයකුත් අරගෙන හොඳට මේ විදියට කබලේ රත් කරගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කැවිලි හදනකොට මේ විදියට රත් කරලා තමයි ගන්නෙ. එතකොට ගොඩ කාලයක් අපි හදන කැවිලි තියාගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ දුඹුරු සීනි මේස හැඳි 3ක් මේ විදියට පෑන් එකකට දාගෙන කැරමල් කරගන්න ඕනේ. සීනි ටික හොඳට කැරමල් වුණායින් පස්සේ පැණි කෝප්පයකුත් මේ විදියට එකතු කරගන්න. පැණි ටික හොඳට උණු වෙන අතරතුර ලුණු පිංචකුත් එකතු කරගන්න අපේ පැණි එකට. මීඩියම් හීට් එකේ පැණි ටික උණු වෙන අතරතුර තලාගත්තු කල්දුමුංගු කරල් කීපයකුත් එකතු කරගන්න අපේ පැණි එකට. පැණි ටික ඉටි වෙන පදමට ආවම අපේ රුලන් ටිකයි පොල් ටිකයි එකතු කරගන්න පැණි එකට. මේ ටික හොඳට කලවම් කරගන්න අතරතුර ඕගොල්ලෝ බටර් ග්‍රෑම් 40කුත් දාගන්න අපේ මිශ්‍රණයට. එතකොට තවත් රසවත් කරගන්න පුළුවන් අපේ පොල් ටොපි එක. කලින් බෙදගත්තු කජුමල කීපයක් එකතු කරගන්න මේ වෙලාවේදී. කලින් බටර් ගාලා සකසාගත්තු ට්‍රේ එකට අපේ රුලන් පොල් ටොපි මිශ්‍රණය දාගෙන තුනී කරගන්න ඕනේ ලස්සනට. බටර් තවරගත්තු පිහියක් අරගෙන ඔයා කැමති හැඩයකට රුලන් පොල් ටොපි ටික කපා ගන්න. ඔයාගේ අතින්ම ආදරයෙන් හදපු මේ රුලන් පොල් ටොපි ටික දැන් පුළුවන් ඔයාගේ ආදරණීයයන් එක්ක බෙදාගෙන රස විඳින්න. සුපුරුදු පරිදි මාව බලන් හිටපු අහන් හිටපු ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔයගොල්ලන්ගේ ආදරණීය කමෙන්ට් එකක් ලයික් එකක් අපිට දාන්නත් අමතක කරන්න එපා. ඉතින් බලමු අපේ රුලන් පොල් ටොපි එකක් කඩලා මොන වගේද කියලා. එහෙනම් අදට ඔයගොල්ලන්ගෙන් සමුගන්නම්. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.